ආයිබෝවන් අන්‍යෝන් හසයෝ සියලු දෙනාටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ නව විෂය නිර්දේශයට අදාළව තියෙන පස්වෙනි පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටස. එහෙම නැත්නම් සංස්කෘතිය කියන්නේ මොන්හා ඒ වගේම තොරතුරු කියලා කියන්නේ චොම්බෝ. ඒ කියන්නේ මොන්හා වා චොම්බෝ සංස්කෘතිය සහ තොරතුරු. අපි බලමු මේ පාඩමේ මොනවද මෙයාලා මේ යටතේදී දීලා තියෙන්නේ කියලා. රයිට් මාතෘකාව තියෙනවා යන් රියොක් ගුවා රියොක්. ළමයි යන් රියොක් කියලා කියන්නේ සූර්ය දින දර්ශනය කියන අදහස. එහෙම නැත්නම් සාමාන්‍ය දින දර්ශනය කියලා කිව්වත් ගැටලුවක් නැහැ. හරි. මේ රියොක් කියලා කියන්නේ චන්ද්‍ර දින දර්ශනය. මේ ගුවා කියලා කියන්නේ සහ කියන අදහස. එහෙනම් කතා කරන්න යන්නේ සූර්ය දින දර්ශනය සහ මොකද්ද? චන්ද්‍ර දින දර්ශනය මොකද්ද කියලා කොරියාව කියන රට ඇතුළත. හරි. රයිට් අපි බලමු කියවගෙන යමු. මෙයාලා මොනවද කියන්නේ කියලා බලන්න. මෙයාලා කියනවා 한국의 달력은 보면 근 숫자와 함께 작은 숫자로 날짜가 적혀 있는 것을 볼 수 있습니다. 한국 කියන්නේ කොරියාවටම එයි කියලා කියන අයිති හංගවන පද. ඒතකොට කොරියාවේ තල්ලියොක් කියලා කියන ළමයි කැලෙන්ඩරය කියන අදහස. හරි. කොරියාවේ කැලෙන්ඩරය පෝමියෝන් පොදා කියන්නේ බලනවා පෝමියෝන් බලනවා නම් කන් සුච්චා ළමයි සුච්චා කියලා කියන්නේ ඉලක්කම් සංඛ්‍යාවලට. කන් සුච්චා කියලා කිව්වහම ලොකු ඉලක්කම්. කන් සුච්චාවා ලොකු ඉලක්කම් සහ හම්කේ එකට චගන් සුච්චාරෝ ළමයි චත්තා කියලා කියන්නේ පොඩි. එතකොට මෙතන චගන් සුච්චා පොඩි ඉලක්කම් වලින් රෝ කියන්නේ එකෙන් කියන අදහස ගන්න පුළුවන්. පොඩි ඉලක්කම් වලින් නල්චා දින චොග්යෝ ඉත්නන් ළමයි චොග්යෝ ඉත්තා කියලා කියන්නේ සටහන් කරනවා කියන අදහස. හරි. එතකොට චොග්යෝ ඉත්නන් සටහන් කරලා තියෙන ගොත් එක පොල්සු ඉත්නම් නිදා පොල්සු ඉස්සම් නිදා බලන්න පුළුවන්. එහෙම නැත්නම් දකින්න පුළුවන් කියලා කියන. මෙයාලා කියනවා කොරියාවේ කැලෙන්ඩරයක් බැලුවාම ලොකු ඉලක්කම් සහ පොඩි ඉලක්කම් වලින් දින සටහන් කරලා තියෙන එක අපිට දැක ගන්න පුළුවන් කියලා. හරි. රයිට් ඊට පස්සේ බලමු. කන්සුච්චා ලොකු ඉලක්කම් නම් යන් රියොක් මොකද්ද? සූර්ය දින දර්ශනය කිජුන් එරෝ කියලා කියන්නේ පදනම් කරගෙන සූර්ය දින දර්ශනය පදනම් කොටගෙන හන්නල්චා ඉගෝ එක දවසක් ඉගෝ වන අතර. හරි. කියන්නේ ලොකු ඉලක්කම් වලින් පෙන්눔 කරනවා කියලා කියන්නේ සූර්ය දින දර්ශනය. කියන්නේ සූර්යයා ගමන් කරන විදිහට හදලා තියෙන දින දර්ශනය මේ ලොකු ඉලක්කම් වලින් සටහන් කරලා තියෙනවා. ඒ වගේම චාගන් සුච්චා පොඩි ඉලක්කම් වලින් රියොක් චන්ද්‍ර දින දර්ශනය කිජුංගරෝ පදනම් කරගෙන හන්නල්චා ඉම්නිදා එක දවසක් වෙනවාලු. ඒ කියන්නේ නම් ලොකු ඉලක්කම් වලින් තියෙන්නේ සූර්ය දින දර්ශනය. ඒ කියන්නේ යන්රියොක් එක. පොඩි ඉලක්කම් වලින් තියෙන්නේ මොනවාද? චන්ද්‍ර දින දර්ශනය. ඒ කියන්නේ රියොක් එක. ඊට පස්සේ කියනවා 한국의 සෝ කොරියාවේ සිට යන්රියොක් ගුවා 함께 සූර්ය දින දර්ශනය හා 함께 ගුවා කියන්නේ හා 함께 කියන්නේ එකට. සූර්ය දින දර්ශනය හා එකට රියොක් චන්ද්‍ර දින දර්ශනය අජික් තවමත් සයොන් හගි තෙමුනේ භාවිතා කරන නිසා තල්යෝගේ දෝ කැලෙන්ඩරයෙත් යන්රියොක්වා රියොක් සූර්ය දින දර්ශනය සහ චන්ද්‍ර දින දර්ශනය 함께 එකට පියෝසිහේ චුම්නිදා සටහන් කරලා තියෙනවාලු. එහෙනම් වර්තමානයේ වෙනකොටත් මේ සූර්ය දින දර්ශනය සහ චන්ද්‍ර දින දර්ශනය භාවිතා වෙන හින්දා එකම කැලෙන්ඩරයක් ඇතුලේ මේ වර්ග දෙකෙන්ම දින සටහන් කරලා තියෙනවා කියලා කියනවා. රයිට්? හරි. අපි යමු ඉස්සරහට ඊළඟට මොකද කියන්නේ කියලා බලන්න. හේසානා හක්කියෝ චොම්බෝ කීගුවාන් තං ඉල්චොන් මෝදු යන්රියොක් කිජුංගරෝ හම්නිදා. හේසා කියලා කියන්නේ ආයතනය. නා කියන්නේ හෝ. ආයතනය හෝ හක්කියෝ කියන්නේ පාසල. එහෙනම් ආයතනය හෝ පාසල
ඒ වගේම චොම්බු කියලා කියන්නේ ළමයි මෙතන නිකම් මේ රජේ ආයතනය මේ චොම්බු කීගුවාන් රජේ ආයතනය තං ආදියේ ඉල්චොන් කියන්නේ කාලසටහන මෝදු ඔක්කොම යන්රියොක් චන්ද්‍ර දින දර්ශනය කිජුංගරෝ හම්නිදා ප්‍රධාන කොටගෙන කරනවාලු. එහෙනම් මෙතන කියනවා ආයතනයේ සහ පාසල ඒ වගේම රජේ ආයතනවල වල දින දර්ශනය. ඒ කියන්නේ කාලසටහන. හරි එදිනෙදා කාලසටහන මොකද්ද? සූර්ය දින දර්ශනය. එහෙම නැත්නම් යන්රියොක් එක පදනම් කරගෙනලු කරන්නේ. ඊට පස්සේ කියනවා ක්වාන් බොක්චොල් ඉනා හංගල් නල් තං. ක්වාන් බොක්චොල් කියලා කියන ළමයි නිදහස් දිනය. ඉනා කියන්නේ හෝ හංගල් නල්. කොරියන් හෝඩියේ දිනය. නිදහස් දිනය හෝ කොරියන් හෝඩියේ දිනය තං ආදී කුග්යොන් ඉල් ඉනා. මේ කුග්යොන් ඉල් කියලා කියන්නේ ජාතික නිවාඩු දින. හරි ජාතික නිවාඩු දින ඉනා කියන්නේ හෝ පොප්චොන් කොන්හියුවිරේදෝ. මේ පොප්චොන් කොන්හියුවිර් කියලා කියන්නේ නීත්‍යානුකූල නිවාඩු දින. ඒ කියන්නේ නීතිය මගින් දීලා තියෙන නිවාඩු දින ආදියත් යන්රියොක් සූර්ය දින දර්ශනය කිජුන් ඉම්නිදා පදනම් කොටගෙන වෙනවලු. එහෙනම් මෙතන මොකද්ද කියන්නේ? නිදහස් දිනය ඒ වගේම රජයේ ජාතික නිමාඩු දින ඒ වගේම රජයේ විසින් නීතිගතව දීලා තියෙන නිමාඩු දින මොකද්ද? සූර්ය දින දර්ශනය. එහෙම නැත්නම් යන්රියොක් එක පදනම් කරගෙනලු මෙයාලා කරන්නේ. ඒවට ඊට පස්සේ කියනවා කරෝනා කියන්නේ එනමුත් චොන්තොන් මියොන්චල් සොල්නල්ලිනා. චොන්තොන් කියලා කියන්නේ සාම්ප්‍රදායික මියොන්චොල් උත්සව සාම්ප්‍රදායික උත්සව වන සොල්නල්ලිනා. සොල්නල් කියන්නේ අලුත් අවුරුද්ද. ඉනා කියන්නේ හෝ චුසොක් කියලා කියන්නේ මලුන් සිහි කිරීමේ දිනේ. එහෙම නැත්නම් අලුත් සහල් මංගල්‍ය. ඊට පස්සේ කියන මොකද්ද මෙතන කියන්නේ? නමුත් සාම්ප්‍රදායික උත්සව වන සොල්නල් සහ මලුන් සිහි කිරීමේ දිනය එම්රියොක් චන්ද්‍ර දින දර්ශනය කිජුංගරෝ හම්නිදා පදනම් කොටගෙන කරනවල. එහෙනම් අර ටික ඉස්සල ටික කරන්නේ සූර්ය දින දර්ශනයට අනුව මේ උත්සව දෙක කරන්නේ මොකද්ද? චන්ද්‍ර දින දර්ශනය පදනම් කොටගෙන. ඊට පස්සේ කියනවා කරේසෝ එම නිසා හංගුගේ කොරියාවේ යන්රියොක් මොකද්ද? සූර්ය දින දර්ශනය. හරි සූර්ය දින දර්ශනයෙන් ඉරවොල් ඉලිල් ගුවයි කියන්නේ පළවෙනි මාසේ පළවෙනිදා සහ එම්රියොක් චන්ද්‍ර දින දර්ශනයට අනුව පළවෙනි මාසේ පළවෙනිදා සේහේ චොත්නල් ඒ කියන්නේ අලුත් අවුරුද්දේ පළවෙනි දින තූබොන් නිස්සම්නිදා දෙපාරක් තියෙනවා කියලා කියනවා. හරිනේ නේද? එහෙනම් සූර්ය දින දර්ශනයෙන් පළවෙනි මාසේ පළවෙනිදා කියලා එක දවසක් එනවා. ඊට පස්සේ චන්ද්‍ර දින දර්ශනයෙමුත් පළවෙනි මාසේ පළවෙනිදා කියලා එක දවසක් එනවා. හැම අවුරුද්දකම අලුත් අවුරුදු දෙකක් තියෙනවා කියලා මෙයාලා කියනවා. කරිගෝ ඒ වගේම ගෙයින් කියන්නේ පෞද්ගලික. හරි පෞද්ගලික චොංග්යෝ ආගම්වලට චුජොන් තේදා කියලා කියන්නේ මෙතන මේ ගරු කරනවා. ගරු කිරීමක් දෙනවා. ගරු කිරීමක් දීලා හංගුගේ සෝ කොරියාවේ සිට යෙසොනිම් ගුවා ජේසුස් වහන්සේ සහ මෙතන කියන්නේ මේ පෞද්ගලික ආගම් වලට ගරු කිරීමක් දෙනවා. ඒ කියන්නේ කොරියන් රාජ්‍යය තුල ඕනෑම ආගමක් අදහන්න නිදහස දීලා තියෙනවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. ඒකයි මෙතන කියන්නේ. හරි. ඒතොර මේ පෞද්ගලික ආගම් වලට ගරු කරමින් කොරියාවේ කියන රාජ්‍යය තුල ජේසුස් වහන්සේ සහ පුචෝනිම් කියලා කියන්නේ බුදුහාඳුරෝ. ජේසුස් වහන්සේගේ සහ බුදුහාඳුරුවන්ගේ තන්සෙන් ඉල් කියලා කියන්නේ උපන්දින මෝදු ඔක්කොම කොන්හියුරින්දේ රජේ නිමාඩු දවස්. එහෙනම් කොරියන් රාජ්‍ය තුල ඕනෑම ආගමක් අදහන්න නිදහස දීලා තියෙනවා. ඒවට ගරු කරනවා. ඒක නිසා ජේසුස් වහන්සේගේ සහ බුදුහාඳුරන්ගේ උපන්දින සියලු ඒ දවස් දෙකම මොකද්ද? රජේ නිමාඩු දවස් විදිහට පත් කරලා තියෙනවා ලෝ. ඊට පස්සේ කියනවා යෙසුනිම් තන්සෙන්ගිල් ජේසුස් වහන්සේගේ උපන්දිනේ නම් ක්‍රිස්මස් කියලා කියනවලු. කවද්ද? 12 වෙනි මාසේ 25 වෙනිදා. ඒ වගේම
ඒක මොකද්ද? යන්රියොක් සූර්ය දින දර්ශනය. හරි සූර්ය දින දර්ශනය කිජුංගරෝ පදනම් කොටගෙන. එහෙනම් මොකද්ද? ජේසුස් වහන්සේගේ උපන්දිනය කියන්නේ 12:25 ඒක සමරන්නේ සූර්ය දින දර්ශනය පදනම් කොටගෙන. ඊට පස්සේ කියනවා පුචෝනින් මේ බුදුහාඳුරුවන්ගේ තන්සෙන්ගිල් උපන්දිනය 4/8 4වෙනි මාසේ 8 වෙනිදා එම්රියොක් චන්ද්‍ර දින දර්ශනය කිජුංගරෝ කීනියොම් හම්නිදා කිජුංගරෝ පදනම් කොටගෙන කීනියොම් හම්නිදා සමරනවා කියලා කියනවා. එහෙනම් මේ 12:25 කියන එක ලෝකෙටම ක්‍රිස්මස් දවස. නමුත් මේ 4/8 කියලා කියන්නේ කොරියාවට පමණක් වෙසක් නේද? බුදුහාඳුරන්ගේ උපන්දිනය කියලා කියන්නේ වෙසක් දවස. එතකොට මේ කොරියන් රාජ්‍යය තුල පමණයි මේ 4/8 වෙසක් උත්සවය කියලා සමරන්නේ. ලංකාවේ 4/8 නෙමෙයි. ඒකේ පොඩි වෙනසක් වෙනවා. වෙනසක් වෙන්නේ මේ චන්ද්‍ර දින දර්ශනයේට ඒක සමරන හින්දා අරකේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද්ද? සූර්ය දින දර්ශනයේටයි ක්‍රිස්මස් සමරන්නේ. නත්තල් උත්සවේ සමරන්නේ. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ලෝකේ පුරාම බහුතරයක් භාවිතා වෙන්නේ මේ සූර්යයා ගමන් කරන විදියට හදලා තියෙන සූර්ය දින දර්ශනය නිසා. අරකේ පොඩි ගැටලුවක් වෙනවා. හරි. රයිට්. ඒක තමයි මෙතන කියන්නේ. අපි යමු ඊළඟ එකට මොකද්ද කියන්නේ කියලා බලන්න. ඊට පස්සේ කියනවා සෙන්ගිරේ උපන්දිනය. සෙන්ගිල් කියන්නේ උපන්දිනය. උපන්දිනය කියොන්ගිනේදෝ කියොන්ගු කියලා කියන අවස්ථාව. අවස්ථාවෙත් යන්රියොක් සූර්ය දින දර්ශනය කිජුංගරෝහානන් ඒ කියන්නේ පදනම් කොටගෙන කරන සරාම්මිග්ගෝ මිනිස්සු ඉන්නවා සහ එහෙනම් මොකද්ද? උපන්දින අවස්ථාවේදී සූර්ය දින දර්ශනය භාවිතා කරලා පදනම් කොටගෙන ඒ උපන්දිනේ සමරන මිනිස්සුත් ඉන්නවලු. ඒ වගේම එම්රියොක් චන්ද්‍ර දින දර්ශනය කිජුංගරෝ පදනම් කොටගෙන හානන් කරන සරාමීසම්නිදා මිනිස්සුත් ඉන්නවලු. එහෙනම් සූර්ය දින දර්ශනයට අනුව උපන්දිනේ සමරන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම චන්ද්‍ර දින දර්ශනයට අනුව උපන්දිනේ සමරන මිනිස්සුත් කොරියන් රාජ්‍යය තුල ඉන්නවා කියලා කියනවා. ඉරොකේ මේ විදිහට යන්රියොක්වා එම්රියොක් සූර්ය දින දර්ශනය සහ චන්ද්‍ර දින දර්ශනය හම්කේ සර්ගෝ ඉස්සෝසෝ හම්කේ කියන්නේ එකට සර්ගෝ ඉස්සෝසෝ මෙතන සදා භාවිතා කරන වගේ අදහසකට යන්න පුළුවන්. සර්ගෝ ඉස්සෝසෝ භාවිතා කරමින් ඉන්න නිසා චින්චා කියන්නේ ඇත්තටම සිංහිල් උපන්දිනයක් අනින් කියන්නේ නොවන අනින්නල් නොවන දිනයකදීත් පෙක්වාචොමිනා සුපිරිසාපු සංකීර්ණයක හෝ පියොන්වොන් රෝහල තංරෝ බුතෝ ආදියේ සිට මොකද්ද කොගෙක්නිම් පාරිභෝගිකයා සිංහිල් චුක්වාම්නිදා උපන්දිනයට සුබ පැතුම් නැත්තම් සුබ උපන්දිනයක් රානන් කියන මුංචා මැසේජ් පත්නන් ලබන හෙපනින් කියන්නේ මේ සතුටු හරි සතුටු ඉරෝනගිදෝ හම්නිතා සතුටු අවස්ථාත් පෙන්눔 කරමින් තියෙන නැත්තම් සතුටු අවස්ථාත් තියෙන. ඒ කියන්නේ මොකද්ද? දෙන්න සූර්ය දින දර්ශනයට අනුව සමර කට්ටියක් ඉන්නවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව උපන්දිනේ සමර කට්ටියක් ඉන්නවා. එතකොට දැන් ওই ලොකු කම්පැනි වල එහෙම සමහරට දැන් පීසා හට් එකට ගියපුවම වාගේ උපන්දින හිම අහන අවස්ථා තියෙනවා. එතකොට වාගේ උපන්දිනේ දවසට ඒකේ මැසේජ් එකක් එවනවා ඔයාට සුබ උපන්දිනයක් කියලා එවනවා. එතකොට මෙතනත් ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. දැන් කොරියාවේදී දැන් සුපිරිසාප්පු සංකීර්ණයකට ගියාට පස්සේ ඔයාට මේ උපන්දිනේ ඉල්ලනවා. එතකොට ඔයා උදාහරණයක් විදිහට අපි තුමු 5:12 කියලා දෙනවා කියලා. එතකොට 5:12 කියලා දුන්නාට පස්සේ එයාලා දන්නේ නැහැ ඔයා සූර්ය දින දර්ශනයෙන්ද චන්ද්‍ර දින දර්ශනයෙන්ද උපන්දිනේ සමරන්නේ කියලා. දන්නේ නැහැ. ඉතින් මේ උපන්දිනයක් නොවන දවස අපි හිතුව දැන් ඔයා චන්ද්‍ර දින දර්ශනයෙන් උපන්දිනේ සමරනවා 5:15 කියලා. එයාලා සූර්ය දින දර්ශනය බලන කට්ටියක් නම් එයාලා සූර්ය දින දර්ශනයෙන් 5:15 වෙනකොට ඔයාට මැසේජ් එකක් එවනවා සුබ උපන්දිනයක් කියලා. එතකොට ඔයාට ඔයාගේ උපන්දිනේ අද නෙමෙයි ඔයා සමරන්නේ මේ චන්ද්‍ර දින දර්ශනයට අනුව. එතකොට ඒකයි මෙතන කියන්නේ ඔයාට අර උපන්දිනයක් නොවන අවස්ථාවකදී නොවන දිනයකදීත් මෙන්න මෙහෙම සුබ උපන්දිනයක් කියලා මැසේජ් වගේ දේවල් එන්න පුළුවන් කියලා මෙන්න මේ ආයතන වලින්. හරි. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මෙන්න මේ කොරියන් රාජ්‍යය තුල තියෙන මොකද්ද සූර්ය දින දර්ශනය සහ චන්ද්‍ර දින දර්ශනය ඇතුළත කතා කරපුවාම තියෙන්නේ. රයිට්. හරි. මම හිතනවා තේරෙන්න ඇති කියලා. අපි එහෙනම් මෙතනින් වැඩේ නතර කරනවා. ඊළඟ පාඩමේ සංස්කෘතිය සහ තොරතුරු කොටස සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුෙන් එහෙනම් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.